මහත්තයාට ආදරේ මොකද? සුපිරි තාත්තා මහත්තයාද? රාජ්‍ය සංඝ බෝහිසදී දුකේ ආටා දාන පාරමී රාජ්‍ය සංඝ බෝහිසදී දුකේ ආටා දාන පාරමී na දුකේ ආටා දාන පාරමී රාජ්‍ය සංඝ බෝහිස Andre na Jogiyata dana parami මොකද උඹ භාවනා කරනවද? සුද්ධි නැතුව බාලුවේ වගේ. චන්ද්‍රේ උඹට විතරක් නෙමෙයි බං සුද්ධි නැතුව අපිට පාළුයි පාඩුයි දෙකමනේ බං දෙකම. වැඩක් නෑ බං. ඒකි රං කඳා. ඊතර ගෑන්ට හැරෙන්නවත් බෑ බං. ඒකිත් එක්ක. සුද්ධිගේ සුවඳටත් අර විරෙනවා බං. ලෝ වෙන සූදු සමකට. ලක්ස් කියන්නේ සබන් කැටයක් විතරක් නෙවෙයි සමට සත්කාරයක්. බම්බරෙක් ඇවිත් අම්මපා චන්දරයෝ උඹ ඔය විදිහට හොල්ල ඉන්නේ නැතුව ගිහිල්ලා සුද්ධි ඉන්න තැනකින් එක්කවරින්කෝ බං. අම්මපා මම දන්නව නම් ඕක ඉන්න තැනත් මම ගිහිල්ලා මෙතනට එක්කන් එන්නේ. මොකද ඔබ කතා කරන්නේ නැත්තේ? ඔබට දුකයිද? දුක වැඩිකමට කතා කරගන්න බැරුව ඉන්නේ. අම්මපා මට නිදාගන්න ගියාම දුකයි බං. දුක. යවනම් බිව්වනම් ගෙවලට ඵලයක්. මෙන්න යකෝ මූ කතා කරනවා. මූ මෙතනින්ද අපිට ගෙවල් වල යන්න ඕන. උඹට වගේම අපිටත් ගෙදර ගිහිල්ලා වැඩක් නැති නිසානේ බං මෙතෙන්ට ඉන්නේ. සුද්ධි දොර අරපම් මැනික. ඉතින් දන්නේ ඕකිට තනියම නිදාගෙන පුරුදු නෑ. අම්මපා සුද්ධි වගේ කියක් වෙන කොහෙවත් නෑ. නැත්නම් අහන්නේ. නෑ තමයි බං. නෑ. චන්ද්‍රේ උඹ මොකද කියන්නේ? වෙන්නේ ඉන්නවද? අන්නයකෝ උට ඩෝංගිල්ලා යන්නම ගියා. යනවද බා? සුද්ධි බලන්න ඉන්නේ. ඌ ගියද? අපි සුද්ධිය නැගමු බා. සුද්ධිය නැගමු. ඔහු අපිමු. සුද්ධි ඔබ එනකන් අපි ඉන්නවා. සුද්ධි වෙනකන් අපි ඉන්නවා සුද්ධි. තව චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ පුතේ. නෑ මෙහෙම ගිහින් මේක ඇවිල්ලා ඉස්සරහට ගිහින් සුදු මැණිකේ. මතකද මේ පහන? මම ලොකු ළමෙක් වෙලා ගේ ඇතුළට එනකොට මේ පහන අරන් ආවේ. තාමත් අද වගේ මතකයි. මේක මෙච්චර දරුණු කොහොමද? බීමට වැටුණා කියලා මෙච්චර තැලෙන්න විදියක් නැහැ නේ. බිම වැටිලා නෙමෙයි පුතේ. තාත්තා පොළවේ ගහලා තැළුවේ.